කොහොම මඩේ එහෙම දාන්න. මඩේ දෙමේ දැම්ම තැන දැක්කොත් ඒක සාමාන්‍ය වාහන වලට ආදරේ මිනිස්සෙක් දැක්කොත් ඒ වහ කනවා. ඒක මං ගියපු තැන දැක්කොත්. සාමාන්‍ය තැනක් තිබ්බ දාන්න සාමාන්‍යයෙන් මේ කන්දක් උඩට යන්න තිබ්බ. හරිද? මම ඒක දැක්කේ මම ගියපු කන්ද උඩට යන්න පුළුවන් පාරක් තියෙනවා. එතනට ගියා ඩිපෙන්ඩර් ඒකට යන්න පුළුවන් වාහන. ඒ සාමාන්‍ය පාරේදී ගියා. ඊට පස්සේ මම දැක්ක යහපැත්තේ තව උල් කන්දක් තියෙනවා. මට සාමාන්‍ය එහෙම හිතෙන දේවල් කරන්න ඕනේ. ඊට පස්සේ මං ඉතින් ගියා. පාර හොයාගෙන යනකොට මේ මං ගියපු තැන නෙමෙයි කන්ද තියෙන. එතන පාත තියෙන. මං ආයෙත් පාර හොයාගෙන ආවා. ඇවිල්ලා දැන් වාහනේම ගිහිල්ලා බලනකොට යන්න බෑ. එන්න චූටි පටු පාරක් තියෙන යන්න. හරිද? ඒ කියන්නේ මේ වගේ පොඩි පාරක් ඇවිල්ලා පාර මේ වගේ චූටි තැනකින් පටු වෙනවා. පටු වෙලා ආය මේ වගේ කන්ද උඩට මෙතන මේ දිග දැන් කන්ද. දැන් මෙතනින් වාහනේ දාන්න ඕන. දාන්න තියෙන තැන තියෙන්නේ මැද පත වලක්. ඒ කියන්නේ මෙතන කාණුවක් තියෙනවා. මේ දෙපැත්ත ગેප් එකත් අඩුයි. මෙතන ගල් තියෙන්නේ දැන් වැටුනොත් වලක. හරිද? දැන් පොඩ්ඩක් මේ හැරියට ගෙනලා වාහනේ නැවැත්තුවා. මේ ගල උඩට වාහනේ කියලා නවත්තලා ඉස්සරහට කියලා බැලුවා වාහනේ ගන්න පුළුවන්ද කියලා. හරියටම මේ පල්ලලට සමානව තමයි වාහනේ තියෙන්නේ. අලුත් වාහනේනේ තියෙන්නේ. හරියටම පල්ලලට සමානයි. ඊට පස්සේ මේ කැමරාවත් එළිය ඉස්සරහා තියලා බිමින් තියලා ආයෙ ගිහලා නැග්ගා. නැගලා තව ටිකක් උඩට ගත්තා. උඩට අරගෙන මේ දැන් මේක මැද මං ඉන්නේ. දැන් රෝදේ එක පැනක් මැදට වැටුනොත් එහෙම වාහනේ එක තැනකට වැටෙනවා. ඒ කියන්නේ වැටෙන. ඊට පස්සේ දැන් දොර ඇරලා මට බලන්න ඕනේ වැටෙනවද කියලා. මට කවුරුත් නැහැ නේ ගයිඩ් කරන්න. දොර ඇර ගන්න බෑ දෙපැත්තේ බ්ලොක් වෙලා. දැන් මැදට ගිහිල්ලා දොර ඇර ගන්න බෑ. ඇයි දෙපැත්තේ බ්ලොක් නේ. වාහනේ අර ගන්න බෑ. ඊට පස්සේ ජනේලෙ ෂටේ කරලා පැන්නා. ෂටේ කරලා ජනේලියෙන් පැනලා වාහනේ උඩින් පැනලා ඉස්සරහට කියලා බැලුවා. බලද්දී අර රෝදේ බිම නෙමෙයි තියෙන්නේ. කියන්නේ ඩිෆෙන්ඩරේ රෝද තුනෙන් තමයි තියෙන්නේ දැන් වාහනේ. ඩිෆෙන්ඩර් කියන්නේ ඒකටනේ බං ඩිෆෙන්ඩර් කියන්නේ ආරක්ෂකයා වගේනේ. ඒව හදලා තියෙන ඇත්තටම ඔෆ් රෝඩ් පර්පස් තමයි. අපේ ওই ලංකාවේ සැපට පැද්දට ওই වාහන ඇත්තටම මේ ඔෆ් රෝඩ් පදින වාහන. අපිනේ මේ තියාන V8 එහෙම තියාන සැපට පදින්න මොන පිස්සුද ඕවා සහරා කාන්තාරවල දාලා මඩේ පදින වාහනනේ. ඒ වාහන තියෙන්නේ පදින්න. හරිද? මම ඉතින් අතහැරියේ නෑ. බලද්දි ඒ රෝදේ උඩ තියෙන්නේ. මම අයත් වාහනේ උඩින්ම නැගලා ගිහිල්ලා මේ මම දැක කමෙන්ට් වලින් මට බයිනවා. හින්දේනේ වාහනේ ගත්තේ පදින්න. ඉතින් මම පදින්න ගත්තේ වාහනේ පරිස්සම් කර කර ආතල් දෙන්නේ. ආදරේ තමයි ඉතින්. ආදරේ නිසා තමයි පදින්නේ. නේද? ඊට පස්සේ මේ රෝදේ පොඩ්ඩක් කපලා උඩට ගත්තා. අනේ පොඩ්ඩක් රේස් කරද්දී වාහනේ බබා වගේ කන්දරට ගියා. මාර ආතලේ. ඊට පස්සේ එජ් එකට ගියා. එජ් එකට ගියාට පස්සේ ඉතින් ආයෙත් මාර ආතලේ. ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන. සාමාන්‍ය මං හිතන්නේ ඒ වගේ වාහනයක ඒ වගේ තැනකට ගියපු පළවෙනි මිනිස්සු මම එහෙම යන්නේ නැහැ වාහනයක් කරා. මාරු ඒ වීඩියෝ තියෙනවා දාන්න බලන්න පස්සේ. මං ඒ ඔක්කොම වීඩියෝ එක කරා.